ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ අවබෝධ ඥාණයට අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු. වාසනාවන්ත පින්නතුනි, මේ බුද්ධ ශාසනයක් ගැන අපි කතා කරද්දී මේ ශාසනයේ පිරිස් හතරක් පිළිබඳව අපි කතා කරනවා මනුස්ස ලෝකේ. ඒ තමයි භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසක පිරිස, උපාසිකා පිරිස. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන මේ පිරිසට කියනවා සිව්වණක් පිරිස කියලා. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ මේ පිරිසට ජීවත් වෙන්න පනවපු ක්‍රමයක් තියෙනවා. භික්ෂුන් වහන්සේලාට ශාසනය තුල ජීවත් වෙන්න, භික්ෂුණීන් වහන්සේලාට ශාසනය තුල ජීවත් වෙන්න, උපාසකයන්ට ශාසනය තුල ජීවත් වෙන්න, උපාසිකාවන්ට ශාසනය තුල ජීවත් වෙන්න. ධර්මයට විනයට අනුව පෙන්නපු ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ ක්‍රමය මේ සිව්වණ පිරිස මේ ක්‍රමය විනාශ කරගෙන යද්දී එතකොට මොකද වෙන්නේ? මේ ශාසනය පිරිහෙන්න ඒක හේතු වෙනවා. ඒක හේතු වෙනවා ශාසනය පිරිහෙන්න. ඒ වගේම තමයි මේ සිව්වණ පිරිස, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන මේ සිව්වණ පිරිස බුදුරජාණන් වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන්න හිතනවනම්, ඊළඟට ඒ විදිහට ජීවත් වෙන්න කල්පනා කරනවා නම්, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනයට අනුව ඔවුන් බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව ඔවුන් ජීවත් වෙනවා නම් ඒක මේ ශාසනය දියුණු වෙන්න හේතුවක් වෙනවා. ඒක මේ ශාසනය දියුණු වෙන්න හේතුවක් වෙනවා. පින්නතුනේ මීට වසර 200 ගානකට පෙර මේ ලංකාවේ උපසම්පදාවක් 200 ගානකට විතර ඉස්සරලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා හිටියේ නෑ. උපසම්පදා භික්ෂුන් වහන්සේලා හිටියේ නෑ. හිටියේ නැත්තේ මේ ශාසනයේ සම්පූර්ණයෙන්ම උපසම්පදා භික්ෂුන් වහන්සේලා මේ ශාසනයේ මුල ඉඳන්ම නොහිටියා නෙවෙයිනේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුද්ධ ශාසනය ගෙනාවට පස්සේ ලංකාවේ උපසම්පදාව ඇති කරා. නමුත් මීට වසර 200කට පෙර මේ ලංකාවේ සිංහල එකම උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක්වත් හිටියේ නෑ. එහෙම කාලයක් තිබුණා. එතකොට ඒ වගේ තත්වයකට මේ ශාසනය ගේන්න. එතකොට එහෙම ලංකාවේ සිද්ධ වෙද්දී මේ ලෝකෙවත් එකම උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් හිටියේ නැත්තම් අද වෙද්දී මොන වගේ ස්වභාවයක් තියෙයිද? අද මොන වගේ ස්වභාවයක් තියෙයිද? අන්න අපි කල්පනා කරන්න ඕන තැන. වෙලාවට සියමේ, ඊට පස්සේ බුරුමය, මේ වගේ රටවල් වල පිරිසිදු උපසම්පදාව තිබුණා. පිරිසිදු උපසම්පදාව තිබුණා. ඒක නිසා ලංකාවේ අහපව් ලංකා දීපේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා උපසම්පදා වෙලා සිල් ගුණ දම් ආරක්ෂා කරන්න පටන් ගත්තා. එතකොට ඒ වගේ තත්වයකට ආවේ ඇයි? ඔය සිව්වණක් පිරිසම, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වණක් පිරිසම බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමයෙන් තොරව තමන්ට හිතු මනාපේ යම් ක්‍රම ඔස්සේ තමන්ගේ ජීවිතය ගත කිරීමනේ දෙතෙන්ට එන්න හේතුව. අපි ගත්තොත් වර්තමානයේත් බලන්න, වර්තමානයේ සමහර කෙනෙකුට මේ බුද්ධ ශාසනයේ තියෙන මේ සම්පත් ටික ඕන මොකටද? තමන්ගේ තියෙන මේ පුංචි අවශ්‍යතා ටිකක් සපුරා ගන්න. මේ ශාසනයක් ගැන හිතන්නේ නැහැ. ශාසනය පවතිනවද?
ඊට පස්සේ ශාසනය විනාශ වෙනවද මේ තමන් කරන දෙයි? එහෙම අදහසක් නැහැ. තමන්ගේ මේ පුංචි අවශ්‍යතා ටිකක් සිද්ධ කරගන්නට තමයි මේ අවශ්‍ය වෙන්නේ. මේ ශාසනයේ ලැබිලා තියෙන මේ සම්පත් ටික අවශ්‍ය වෙන්නේ. ඉතින් එතකොට ඒ වගේ තත්වයකට අපි වැටුණට පස්සේ මොකද වෙන්නේ? මේ ශාසනය දිනු වෙලා යයිද? නෑ, මේ ශාසනය දිනු වෙන්නේ නෑ. මේ ශාසනය පිරිහෙනවා. ගේ අය තමන්ගේ තියෙන මේ අවමගුල් කටයුතු වලට ඊට පස්සේ මැරිච්ච අය වෙනුවෙන් දානයක් මානයක් දෙන්න, ඊට පස්සේ තමන්ගේ මේ එන දුක් කරදර කම්කටොළු වෙද්දි මේකට පිරිතක් කියව ගන්න, මේ වගේ පුංචි දෙයක් නම් මේ ශාසනයෙන් බලාපොරොත්තු වෙන්නේ. පාංශු කූලය, මලගමට වඩින එක, කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ අවසන් කටයුතු කරන එක, මෙන්න මේ වගේ පුංචි දෙයක්. මේවා මහා විශාල දේවල් නෙමෙයි. මේ පුංචි දෙයක් නම් මේ පුංචි දෙයක් ආවරණය කර ගැනීම නම් මේ ශාසනයෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ ශාසනයට මොකක් වෙයිද? මේ ශාසනය පිරිහෙනවා. මේ ශාසනය පිරිහිලා යනවා. ඔවුන්ට බුදුරජාණන් වහන්සේ පෙන්නපු ප්‍රතිපත්තිය පේන තෙක් මානෙක නැහැ. ප්‍රතිපත්තියෙන් ඔවුන්ට අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියපු දේ කරන්න ඔවුන්ට අවශ්‍යතාවයක් නැහැ. ඔවුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් මේ ශාසනයේ තියෙන සම්පත් ඔවුන් පාවිච්චි කරනවා. ඉතින් මේක කරද්දි මොකද වෙන්නේ? දෙපැත්තම පිරිහිලා යනවා. ගිහි පැත්තත් පිරිහෙනවා, පැවිදි පැත්තත් පිරිහෙනවා. ගිහි පින්නතුන්ගෙන් විවිධ දේවල් කරගන්න ගිහි පින්නතුන්ව වර්ණනා කරන්න සිද්ධ වෙනවා. වර්ණනා කරමින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන්න සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? පැවිදි පිරිසත් පිරිහෙනවා. ගිහි පිරිස ඒ පැත්තෙන් උපකාර කරනවා ශාසනය පිරිහෙන්න, පැවිදි පිරිස ඒ පැත්තෙන් උපකාර කරනවා ශාසනය පිරිහෙන්න. එතකොට මොකද වෙන්නේ? අර අතීතයේ වෙච්ච මීට වසර 200කට විතර වෙච්ච ඒ தത്വෙට මේ ශාසනයපත් වෙනවා. පිරිහිලා යනවා. ඉතින් අන්න ඒ වගේ අවාසනාවක තත්වයකට මේ ශාසනය ගේන්න අපි උරුමකම් අපි උපකාර කරන අය නොවිය යුතුයි. තේරුණා නේද? මේ ශාසනය ඒ වගේ අභාග්‍ය සම්පන්න තත්වයකට මේ ශාසනය ඇදලා දාන්න අපි උපකාර කරන අය නොවිය යුතුයි. ඉතින් ඒකට ගිහි අයටත් වගකීමක් තියෙනවා. ගිහි අයට ඒ වගකීමෙන් පැනලා යන්න බෑ. තේරුණාද? ඊට පස්සේ පැවිදි අයට කොහොමදත් පැනලා යන්න බෑ. මොකද පැවිදි කියලා කියන්නේ යාලා අමුතුවෙන් ආපු පිරිසක් නෙමෙයි. ගිහි ජීවිතේ ගිහි ගෙදර ඉඳලා ඒ ගිහි ජීවිතේ එපා බුදුරජාණන් වහන්සේගේ ශාසනය හොඳයි කියන අදහසින් ආපු පිරිසක් නේ. එතකොට එයාලට කොහොමත් මේ ශාසනය පවත්වන්න, මේ ශාසනයේ ප්‍රතිපත්ති රකින්න, ඊට පස්සේ තමන්ගේ ඉන්න මේ ගිහි ජනතාවත් නිවැරදි මාර්ගයට යොමු කරන්න පැවිදි පිරිසගේ වගකීමක් තියෙනවා. නමුත් මේ පිරිස් හතරම, මේ සියලු පිරිස් මේ බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන. අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න ඕන. එහෙම නොකළොත් මේ ශාසනය අර මීට අවුරුදු 200කට ඉස්සෙල්ලා තිබුණු තත්වයකට වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ රහතන් වහන්සේලා මේ ලංකා දීපේ මීට වසර 2000කට විතර ඉස්සර මේ වැටකෑ ඉස්ම නේද? මුහුද අයිනේ තියෙන වැටකෑ ගස්වල ඒ ගස් වල තියෙන කොළ කොටලා ඒ වගේ ඉස්ම බෙබී තමා මේ ධර්මය රැකගත්තේ. උන්වහන්සේලා ධර්මය අවබෝධ කරගත්තු උදවිය. එතකොට ඒක රැක්කේ කවුරු වෙනුවෙන්ද? ජීවිත පරිත්‍යාගයෙන් අපි වෙනුවෙන්නේ. ඉතින් අපි වෙනුවෙන් රැක්ක මේ දේ අපි ඊළඟ පරපුරට දෙන්න නැතුව විනාශ කළොත් එහෙම අපි වගේ කාලකන්ණි જાතියක් ඉඳීද? නෑනේ පින්නතුනි. ඉතින් ඒක නිසා ඒ වගේ
අවාසනාවන්ත පිරිසක් නොවි අපි සියලු දෙනා බුදුරජාණන් වහන්සේ කියපු විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.